අද මම කතා කරන්නේ සුවිශේෂී මාතෘකාවක් සම්බන්ධව. මගේ මාතෘකාව වෙන්නේ මේ අලුතින්ම A-level වලට මුහුණ දෙන ශිෂ්‍යෙක් භෞතික විද්‍යාව කියන සබ්ජෙක්ට් එකට කොහොමද උපරිම ලකුණු ගන්න. ඒ කියන්නේ උපරිම ලකුණු ඒ හෝ ඊට වැඩි ලකුණු 75ක් 80ක් 85ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකට කොහොමද ශිෂ්‍යෙක් ළඟා වෙන්නේ කියන්නේ. මගේ දැනුම අනුව මම ප්‍රින්සිපල් තෙන්නකෝ මම දැනට ඉංජිනේරිං විද්‍යාව කටයුතු කරනවා මගේ ප්‍රොෆෙෂන් එක වශයෙන් ඒ වගේම ඊට අමතරව මම භෞතික විද්‍යාව කියන සබ්ජෙක්ට් එක අවුරුදු 20ක් තිස්සේ දැන් උගන්වන්නේ භෞතික සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඊට අමතරව මම ඉලෙක්ට්‍රික්ස් කේම්බ්‍රිජ් කියන इंटरनेशनल सब्जेक्ट එකත් ඉති ෆිසික්ස් සබ්ජෙක්ට් එකක් උගන්වනවා. මම ඒ උගන්වන අතරතුරදී මට දැනගන්න ලැබුණා ඉතින් ගොඩක් පළමුවම එක්සෑම් එකට මුහුණ දෙන ශිෂ්‍යයන්ගේ දැනුම තිබ්බත් එයාගේ ලකුණු රිසල්ට් එක හරියට එන්නේ නැහැ. මම ඒක දැකලා යම් කිසි කරුණු කියන්නේ මම කරුණු පහක් මේකෙදි මම හොයාගත්තා. මේ කරුණු පහ හරියට නොකරන හින්දායි එයාලගේ ටාගට් එකට එන්න බැරි. ඉතින් මම මේ කරුණු පහ සම්බන්ධව සාකච්ඡා කරන්න හිතුවා. උදේ ටික හරියට දැනගත්තොත් අනිවාර්යයෙන්ම ආයෙ පස්සේ කරන එක්ස්පීරියන්ස් වල ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා. සහ එයාලගේ පළවෙනි උත්සාහයෙන්ම තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා වරම් ලබා ගන්න පුළුවන් කියලා සහායක උදව්වක් වෙයි කියලා හිතින් තමයි මේක දැන් කරන්නේ. පළවෙනි එක තමයි මේ කාල කළමනාකරණය කරන්නේ. අපි ඉංග්‍රීසි වලින් කියන ටයිම් මැනේජ්මන්ට් කියලා. කාල කළමනාකරණයේදී ඇත්තටම කියනවා නම් මේ අලුතින්ම මුහුණ දෙන ශිෂ්‍යයන්ගේ තියෙන දැනුම ගොඩක් අඩුයි. එයාලා ඒ සම්බන්ධ කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ කියලා මට තේරෙනවා. හින්දා අනිවාර්යයෙන්ම එක්සෑම් එකට පළමුව වතාවට මුහුණ දෙන ශිෂ්‍යයන්ට ඒ කාල කළමනාකරණය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. අපිට තියෙනවා අපිත් පළමුව වතාවට එක්සෑම් එක ලියනකොට අපිට ඒක තියෙනවා. කාලය අපි මම කාල කළමනාකරණය ඉතාම අඩු රේන්ජ් එකක තියෙන කියලා අපිට දැනෙනවා. ඕනෙස්ම තියෙනවා. ඔය කියන්නේ ෆිසික්ස් වල ගත්තොත් රචනා ප්‍රශ්න පැයකමාරක් හදනවා කියන්නේ ඒ ශිෂ්‍යයාගේ කාල කළමනාකරණය දැනුම තිබ්බත් කාල කළමනාකරණය සහ ඒකට කිසිම ප්‍රැක්ටිස් එකක් නැහැ. කාලයේ සමග කොහොමද එක්සෑම් එක වැඩ කරන්න කියන එක කිසිම අයිඩියා එකක් නැහැ. තීනි පාරේ ඇදලා තියෙනවා පළවෙනි එක්සෑම් එකේ මෙම කාලය ඇතුළත මේ වැඩි කරන්න බෑ කියලා එයාට තියෙනවා. ඒකට ඉතින් අවුරුද්ද පවුල ඉවරයි. ඒ හින්දා මේ කාල කළමනාකරණය එක ඉතාම වැදගත්. මෙහිදී අපි ගත්තොත් ෆිසික්ස් පේපර් එක ගත්තොත් පළවෙනි ප්‍රශ්නේ කියන්නේ MCQ ගත්තොත් ඒකේ 50ක් දෙන පැය දෙකක් ඇතුළත ලියන්න. මේ පැය දෙකක් ඇතුළත මේ ටික කරන්න නම් ඒ ශිෂ්‍ය අනිවාර්යයෙන්ම මොකද සිලබස් එකම කවර් කරන්න වෙනවා. මොකද MCQ මුළු සිලබස් එක පුරාම ඒක පැතිරලා තියෙනවා. එහෙනම් කවුරු ස්ටුඩන්ට් කෙනෙක් මේ MCQ වලට උපරිම ලකුණු ගන්න බලාපොරොත්තු වෙනවා නම් තමන්ගේ සිලබස් එක හරියට ඉවර කර ගන්න ඕන අදාළ කාල සීමාව ඇතුළත. ඊට කලින්. එතකොට PCC පේපර් එකේ පළවෙනි ප්‍රශ්නයට ප්‍රශ්න 50ක් තියෙනවා. MCQ 50ක් තියෙන පැය දෙකයි. එහෙම ගත්තාම අපි දන්නවා එක ප්‍රශ්නයකට ඉන්නේ විනාඩි 2.4ක ප්‍රමාණයක්. තප්පර විශ්ෙන් ගත්තොත් 144. ඉතින් මේ ටයිම් ෆ්‍රේම් එකට තමයි පුරුදු. ඊට පස්සේ ස්ට්‍රක්චර් පේපර් එක ගත්තොත් ඒකේ තියෙන ප්‍රශ්න හතරක් පැයක් ඇතුළත ලියන්න වෙනවා. එකකට විනාඩි 15ක් වෙයි. රචනා ප්‍රශ්න ගත්තොත් ඒකට තියෙනවා පැය දෙකක්. ඒකෙන් හතරක් තෝරාගෙන කරන්න ඕනේ. මේ තෝරාගෙන කිරීම එකකට හම්බ වෙනවා විනාඩි 30ක්. හතරක් ඒ විදිහට ඉතින් මෙන්න මේක තමයි මේ ටයිම් ෆ්‍රේම් එක කොහොම හරි ඒකට පුරුදු වෙන්න වෙන්නේ.
ඒක තමයි මගේ තියරි. ඒ මේ වගේම තමයි අනිත් සබ්ජෙක්ට් වලටත් ඒ papers වලට අනුව ටයිම් එක පිළිබඳව තමන් අවධානයක් ඇතුව යන්න ඕනේ එක්සෑම් එකට කලින්. ඒකට පුරුදු වෙලා යන්න ඕනේ. ඒක බැරි නම් තමන්ට ඒ අදාළ රිසල්ට් එක එන්න බෑ. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. එක්සෑම් එකේ තමන් ප්‍රශ්න වලට හරි උත්තර ලියුවොත් ඔක්කොටම ඒ කියන විදිහට තමයි තමන්ට උසස් සම්මානයක් ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි සිලබස් එක සම්පූර්ණ කිරීම. සිලබස් එක සම්පූර්ණ කිරීමේදී අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඕනේ. මොකද මම ඉස්සර කතා කරගෙන පළවෙනි එක MCQ කරන්න නම් ඔක්කොම අනිවාර්යෙන් සිලබස් එක කවලා තියෙනවා. MCQ මුළු සිලබස් එක පුරාම මේ වෙලා තියෙනවා. ඒ ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. right? ඒ අනිවාර්යෙන් සිලබස් එක කවර් කරගන්න ඕනේ. ඒ සිලබස් එක කවර් කරගද්දී මේ එක්සෑම් එක හෙට කියලා එහෙම කවර් කරලා බෑ. අඩු ගන්න මාස දෙකක්වත් මාස 3ක්වත් තියලා එක කවර් කරගන්න ඕනේ. ඒකයි සාමාන්‍ය ශිෂ්‍යයෙකුට අවුරුදු දෙකකට වැඩි කාලයක් හම්බ වෙන්නේ ඒ එක්සෑම් එකට සූදානම් වීම සඳහා. ඒකට අදාළ කාල කළමනාකරණය කරගන්න වෙනවා. එතකොට අපි සිලබස් එක කවර් කරන්න කොහෙන්ද ටියුෂන් ගිහිල්ලාද ඉස්කෝලේද කියන එක නෙමෙයි වැදගත්. කොහොම හරි වැඩි කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒ සිලබස් කම්ප්ලීට් කරද්දී තමා තුළ ඒ සිලබස් ඉවර නොවන හොඳ ඒ කියන්නේ නිවැරදි නෝට් එකක් තියෙනවා. කිසිම අඩුපාඩු නැති හොඳ නෝට් එකක් තියෙන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. නැත්නම් තමට ඒක එක්සෑම් සඳහා පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. ඩිමෝටිවේට් වෙනවා. ඒ නෝට් එක අනිවාර්යයෙන් වැදගත්. එහෙනම් මාස දෙකක් මාස 3ක් කලින් තමන් ඔන්න සිලබස් එක කවර් කරගන්න ඕනේ. මොකද ඊට පස්සේ තමන්ට ගොඩාක් රිහර්සල් කරන්න ඕනේ. මොකද මේ තියරි කරලා ඉවර ගමන් තමන්ට මේ ප්‍රශ්න කරන්න බෑනේ. කොච්චර තියරි දැනගෙන හිටියත් තමන්ට ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කරත් තමන්ගේ කාලය අඩු කරගන්න එපා. කාලය අඩු කරන ක්‍රම තමයි තමන්ගේ කැල්කියුලේෂන් ස්පීඩ් එක වැඩි කරගන්න ඕන. තේරුම් ගැනීම හැකියාව වැඩි කරගන්න ඕනේ. ඒ තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. ඒ වගේ ටිකක් තියෙනවා. තමන් තියරි දැනගෙන ඒවා ටික කරගන්න ඕනේ. ඒක තමයි දෙවෙනි එක. මොකද්ද? සිලබස් එක සම්පූර්ණ කර ගැනීම. තුන්වෙනි එක තමයි රිහර්සල් කිරීම. රිහර්සල් කරද්දී හොඳ ප්‍රැක්ටිස් වෙන්න. රිහර්සල් කරද්දී අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ තමන්ගේ යම් කිසි නෝට් එක උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු පළවෙනි එක ඒකක සාමින යුනිට් ඇන්ඩ් ඩිමෙන්ෂන්, දෙවෙනි එක මෙකැනික්ස් යාන්ත්‍ර විද්‍යාව. යාන්ත්‍ර විද්‍යාව අපි ගමු උදාහරණයක් විදිහට ඒක ඉවරුණ ගමන් තමන්ගේ ෂෝට් නෝට් එකක් දැන් හැදෙන්න ඕනේ. ෂෝට් නෝට් එක හැදුනාට පස්සේ ෂෝට් නෝට් එක බලලා තමන් ටියුටෝරියල් කරන්න පුළුවන්. මොකද ගොඩක් ළමයි තියරි කරන විදිහට යනවා. මොකද අපි දන්නවා ස්ටඩි කරන මාසයක් ගියාම ඔන්න ඒක ඉවරයි. ආයෙ පාඩම් කරනවා. ඉතින් මේක හරියන්නේ නැහැ. හැම තියරි එකක් ඉවරුණු ගමන් යුනිට් එකක් ඉවරුණු ගමන් මේක ෂෝට් නෝට් එක වදින්න ඕනේ. ෂෝට් නෝට් එක බලලා තමයි අනිවාර්යයෙන්ම තමන් ටියුටෝරියල් එක කරන්න ඕනේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා තමන්ගේ නෝට් එකට ගිහිල්ලා ඒක නියම කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්. එහෙනම් රිහර්සල් කියන එක ඉතාම වැදගත් එකක්. මේ පාඩමේදී ඒ කියන්නේ තමන් මේ සබ්ජෙක්ට් සඳහා උපරිම ලකුණු ලබා ගන්න. එහෙම කරද්දී තමන් ප්‍රැක්ටිස් කරද්දී තර විදියට ෂෝට් නෝට් එක ටියුටෝරියල් කරලා මොන හරි ගැටලුවක් කියනවා ඒක තමන් තේරෙන්නේ නැත්නම් ආයෙ තමන් මේ ප්‍රධාන නෝට් එක දීලා ගන්න පුළුවන්. ඒ විදිහ තමයි යන්න ඕනේ. ඒ කියන්නේ ඉගෙන් තමන් තීරි කරනවා කියන්නේ ඒක මම කියන්නේ ඒක ඉෆෙක්ටිව් ස්ටඩි ක්‍රමයක් කියලා. ෂෝට් නෝට් එක බලන්න ඉටි කරගන්න ඕනේ. මොකද එක්සෑම් එක ඉටි වෙනකොට තමන්ට තියෙන කන්ටෙන්ට් එක එහෙම නැත්නම් කරන්න තියෙන වැඩ ප්‍රමාණය වැඩි වෙනවා. මතක තියාගන්න ඕන ප්‍රමාණය වැඩි වෙනවා. right. ඒකට මතක තියාගෙන කියන්නේ තමන් යම් කිසි ක්‍රමවේදයක් මතක තියාගන්න ඕනේ. මොකද මේ පොතේම තියෙන්නේ මතක තියාගන්න නැති යම් කිසි ලොජිකල් ක්‍රමයක් තමන් තුල තියෙන්න ඕනේ. ඒ මතක තියාගත්තොත් ඒක ලේසි වෙනවා. හරි. ඊට පස්සේ අපි හතරවෙනි එක ගන්නේ තමන් කොහොමද මේ එක්සෑම් එකට ගියාට පස්සේ තමන්ගේ රිසල්ට් එක මෙහෙම එනවා කියලා ඇෂුවර් කරගන්නේ කොහොමද?
ඒ මැෂුව කරගන්න නම් අනිවාර්යයෙන්ම තමන් මොකද වෙන්න ඕනේ? මේ ෂේප්ලෙස් එක කම්ප්ලීට් කරලා තමන් මොඩල් පේපර්ස් හරි තමන් නොකරු පාස් පේපර්ස් ටිකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් පාස් පේපර් කරන ක්ලාස් එකකට හරි ගිහිල්ලා ඒ එක්සෑම් එකක තියෙන ක්‍රමවේදය ෆලෝ කරලම කරන්න ඕන. තමන් ඒකට අවංක වෙලා ඒක කරන්න ටයිමින් පිළිබඳව. එතකොට තමන්ට මොඩල් පේපර් එක ගත්තොත් තමන්ට පුළුවන් ඒ ටයිම් MCQ පැය 2යි ස්ට්‍රක්චර් එක පැයයි රචනා පැය 2යි විදිහට මේක කරලා තමන්ට තනියම හදන්න පුළුවන්. හදලා ඊට පස්සේ තමන්ගේ මාක්ස් ටික බලන්න පුළුවන්. ඒකේ මාර්ක් ස්කීම් එකක් තියෙනවනේ එහෙමයි. නැත්නම් මොඩල් ආන්සර්ස් තියෙන ඒ ටික බලලා තමන්ට ලකුණු මේ කරගන්න පුළුවන්. පේපර් ක්ලාස් එකට ගියොත් ඒකේ ඒක හරියට වෙනවා නම් තමන්ට තේරුම් ගන්න පුළුවන් තමන් කොහෙද ඉන්නේ කියලා. ඒක ලකුණු 80ක් 75ක් එනවනම් තමන්ට ඒක ගන්න අනිවාර්යෙන් ෂුවර්. මොකද ඒකම තමයි එක්සෑම් එක තියෙන්නේ. රයිට්? එතකොට ඒක වැදගත් වෙනවා තමන් එක්සෑම් එක ෂුවර් කරගන්න කොහොමද කියන එක. ඊළඟට